Hello guys, අලුත් වීඩියෝ මගේ ෆස්ට් වීඩියෝ මේ ෆස්ට් හරිම වීඩියෝ එක මේක තමා. ගොඩක් CWRගේ ප්ලේස් අහලා තිනවා මගේ මම පාවිච්චි කරන settings එහෙම keybinds තව resource pack එහෙම මොනවද කියලා. අද දවසේ වීඩියෝ එක මම ඒක තමයි පෙන්නන්නේ. කොහොම හරි මේ කලින් මම පටන් ගමු resource pack එකෙන්. මම පාවිච්චි කරන resource pack එක මම private resource pack එක මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක එක්කෝ ඩිස්කෝඩ් සර්වර් එකේ ලින්ක් එක මේ ගන්න ටොකාගේ ඩිස්කෝඩ් channel එකේ අපි දාන්න එක තව දැන් අපි දැන් මේක පෙන්නමුකෝ දැන් පටන් ගමු ඔන්න critical hit එකේ particles එහෙම ගොඩක් අඩු කරලා තියෙන්නේ ඒක නැත්නම් මුත් එහෙම අහු වෙන්නේ නැහැ එතකොට sweep rate එක වෙනස් වෙනවා නේ එහෙම sweep rate එක එතකොට තව totem pop එක ඉතින් හරි එතකොට totem pop එක ඒක අපි ආයෙ ගමු පොඩ දැන් මේ බුවති එන්නේ ඉෆෙක්ට් මොඩ් එකක් ඒ ඉෆෙක්ට් ඇත්තටම කිව්වොත් ඒ ඉෆෙක්ට් රිසෝස් පැක් එකේ නෙමෙයි එන්නේ තව අපි මෙව අයිටම්ස් කට්ටිය හෝල් කරද්දී ඔය යුටිලිටිස් අයිටම් එහෙම හෝල් කරද්දී මෙතන මෙහෙම අතින් මෙහෙම තමයි පෙන්වන්නේ ලොකුවට එතකොට ඔය ප්ලේස් වලට හොඳට පේන මු ටෝටම් එකක් අල්ලන් ඉන්නවද නැද්ද කියලා එතකොට මෙන්න ක්‍රිස්ටල් එක එහෙම ක්‍රිස්ටල් එක 3D ක්‍රිස්ටල් දාලා තියෙන්නේ ක්‍රිස්ටල් එක 3D දාලා තියෙන්නේ අපි ක්‍රිස්ටල් අරන් බලුවොත් ක්‍රිස්ටල් එක 3D තියෙන්නේ අපේ අතේ 3D එහෙම තියෙනවා හරි අපි දැන් ඉන්නේ අද සයිඩ් එකේ මේ අද සයිඩ් එකේ අපිට අයිටම්ස් ඔක්කොම බලා ගන්න පුළුවන් මේවල ඇනිමේෂන් තියෙන ස්ට්‍රෙන්ත් පොට්ටටයි ස්පීඩ් පෝෂන් එකටයි ෆයිර් රෙසිස්ටන්ට් උයි ඉන්ස්ටන්ට් හෙල්ත් එහෙම මේ තව බොටල් ඔෆ් XP මේ ෂීල්ඩ් එකේ තව ෂීල්ඩ් එකේ මේක වෙනස් වෙලා නැහැ පොඩ්ඩක් මේක විතර වෙනස් වෙලා තියෙනවා අපි මෙහෙම හෝල් කරද්දී ඒක වෙනස් වෙනවා ඔව් ඒක විතරයි තියෙන්නේ තව සෝඩ් එක එහෙම වෙනස් වෙලා සෝඩ් එක හැන්ඩල් එක එහෙම වෙනස් වෙනවා ඉන්චැන්ට් කරාම මොකද ඔය ඉන්චැන්ට් කරාම පොඩ්ඩක් වෙනස් වෙනවා තව ක්‍රොස් බෝ වල මෙහෙම ලිමිට් යට නිකන් ඉන්ඩිකේටර් එකක් තියෙනවා මෙන්න එහෙම ෆුල් චාර්ජ් තිබුතින් කොළ පාටයි නිකන් පාගට චාර්ජ් එකක් තියෙනවා රතු පාටයි නිකන් තුන් කාලකයි චාර්ජ් එකලා තියෙනවා නම් රතු පාටට පේනවා එතකොට ටෝටම් එක ස්මෝල් ටෝටම්ස් දාලා තියෙන්නේ ඉතින් චූටියට හෙන චූටියට පේන්නේ මෙන්න සෝඩ් ටික එහෙම ඩයමන්ඩ් සෝඩ් එක එතකොට මේ කොපර් සෝඩ් එකද කොහොමද මම දන්නෙත් නෑ මේ කොපර් එක තමයි කොපර් එක අයන් එක මේ වුඩන් එක මේ නෙදරයිට් එක ඩයමන්ඩ් එක ගෝල්ඩ් එක මේ අයන් එක මේ ස්ටෝන් එක එතකොට මේ තියෙන්නේ ඉන්චැන්ටඩ් ගෝල්ඩන් ඇපල් එක මේක නෝමල් ගෝල්ඩන් ඇපල් එක මේ ටෝටම් එකක් මේ ලාව බකුටි මේ කිසිම සර් නෑ ඒත් ස්මෝල් වගේ තියෙන්නේ දෙකම ස්මෝල් තමයි තව මේ ඊටින් ෆෙක්ස් මොනවත් නෑ නිකන් එහෙමමයි තියෙන්නේ ඔව් එතකොට ඕස් එහෙම අවුට්ලයින් තියෙන ඕස් වල මේ ඕස් වල එහෙම අවුට්ලයින් තියෙන මේ ඒන්ෂන්ට් ඩිබ්‍රීස් අර මම එහෙම කොබ් වෙබ් එහෙමමයි බ්ලූ කොබ් සිබ්ස් එහෙම ඇඩ් කරන් ඉදාගෙන ඉන්නේ ඒක අනාගතයට කරමු දැන් ඒක අවශ්‍යතාවයක් නැහැ මේ අපේ ගේමින් ටොපා හරි දැන් මේ තියෙන ආමර්ස් එහෙම තව ඉන්ටර්ෆියර්ස් එකත් එහෙම වෙනස් කරලා තියෙන්නේ මේකත් මොඩ් එකක් මම පාවිච්චි කරන මේ ඉන්ටර්ෆියර්ස් එකේ ටෙස්ට් එක එහෙම එතකොට ඔව් එච්චරයි දැන්ට ඇන්විල් එක ලොකෝට එහෙම පෙන්වන්න දෙයක් නැහැ රිසෝස් පැක් එකේ එච්චරයි මහදලා තියෙන්නේ දැන් අපි මාරුවෙමු මොඩ්ස් වලට මම දැන් පාවිච්චි කරන මොඩ්ස් ගත්තොත් 3D layer skins ඒක 3D layer එකක් පේනවා ඔයගොල්ලන්ට පේන ඇති අපි මෙහෙම ගත්තොත් එහෙම ඉස්සරේ මේ 3D layer එකක් තියෙනවා තව extra layers තියෙනවා මේ ඔයාලට පේන ඇති නිකන් 아무තු නිකන් හොටක්ද පේන්නේ අනේ මන්ද රවුලක්ද මන්ද මොට තියෙන්නේ කොහොම හරි ඔව් එහෙම පේනවා තව ඔයගොල්ලන්ට පේන ඇති මගේ ස්ලීව් එකේ එහෙම වෙනසක් කරලා තියෙනවා තව ටොකාගෙත් එහෙම තමයි මේ ටොකාගෙත් 3D layer එකක් තියෙනවා මූණේ අර මොකද්ද මන් දන්නේ නිකන් කෑල්ලක් තියෙනවා 아무තු අතේ අනේ මන්ද උගේ 3D එක මන් දන්නේ කොහොම හරි ඊළඟ තියෙනවා Apple skin mod එකකින් වෙන්නේ දැන් අපි එහෙම අයිටම් එකක් හෝල් කර හයියෝ
හරි අයාව දැන් අප ස්කින් මොඩ් එක වෙන්නේ අපට ඔය කටේ පේන ඇති චූටියට ඇති ස්කින් අපේ හංග බාග සැචුවේෂන් බායක පෙන්න්නවා වෙදවාට කන්න කලින් පෙන්න්න සැචුවේෂන් බාගෙන් කොච්චර පිරනාද කොච්චර හීලනද කියල පෙන්න්න හටල් පෙන්න්න කොච්චර හීලනද කියලා කෑවුත් සචුවේෂන් බායි පිරණ තුර හට ඇතහොම පිරණ හැබැයි අපි දුවදය වාල්ට පේන ඇති ඔය බ්ලක්කන්වයි මොකක් දෙයක් වේ කොටුකොටුව ගෙදෙනවා ඒක එන්න පිරනොතින් අපේ හංග බාග අඩු වෙන ඒ සච් අපි දුවල දුර ෆිටික් කියලා අන්න ද හංග බාගක් අඩුන දැක එන්න පිටල වෙල්ල අපේ හංග බාග එන්න අඩු වෙනවා ඊළඟට තියෙන්නේ බැක්ට්‍රෝ මොඩ් බැක්ට්‍රෝ මෝඩ මං අතනක විසස් පැක්කේ තින පාචි කරන්න ඔන්න එක එකෙන් වෙන්නේ අපි ඒකෙන් වෙන්නේ අපි දැන් ඔය අපට කැමතින බ්‍රයිට්නස බූස් කරන්න පුළුවන් පංකිම් අර බ්ල එකයින් කරන්න පුළුවන් එතකොට අපි දැන් පංකිම් බ්ල කියන්නේ පංකිම් බ්ල එකක් නෙමේ එක ඉදනකට පම්කිම් බ්ල කියන කියන්නේ පංකින් හෙඩ් දාගත්තම අමුතු ඉෆෙක්ටක්න්නේ වගේන්න දැ ඒක අංජ නොයගෙන් ඉන්න අප එක දාල් පෙන්න්නනු ඒක කොහොත් මේ මෝඩර් නෑ විශස් පැක්කනෑ අමුතුකුණ එක අපි එක දාගත්තහම අරමුතු දන්න පංකින් හෙඩ දාගත්තමකක් දෙන්න කියලා ඒ කෙනවා එතකොට තාවති නායක අපිට ෆය ඕ සෙට් කරන පුළ ෆය ඕ සෙට් කරන කියන්න අපි දැන් ෆය එකක් කොයමක මේ තින් ෆයර එක තවද මේක ලෝ ෆයත් තියෙනවා යමුතු ලෝ තින තාපිට මෙම ෆය හිටියාව දවල් පේන ඇති චූටි මොකත් ෆයර් මොනත් පෙන්න්නන්නේ අපි දැන් සෙලින්සල්ලි කිල්ලා ෆය ඕෆ්සට එන්න වැඩිකර තුවල් පේන ඇති චූටියට වෙයි තියෙනවා වාල්ට විසස් පැකේ තින එක වැඩක් නෑතින් එක දාගන්න ඕනෙත් නෑ අපි පේන වෙලාවට ඔය තියෙනවා එතකොට ශීල් ඔෆ්සට වෙනස් කනුවා අපි දැන් ශීල් එක් ගමු ශීල් ඔෆ් සෙටින් වෙන්න අපි දෙ ආරම්බනු මොසල්ල කියල බැක්ට්‍ර මොඩර් කියලා ශීල් ඔෆ් සෙට් එක අපට ඔන්න උඩට යන්න පුළුවන් ගොඩක් උඩ නැත පල්ලයට වන්න පුළුවන් මෙ මේවාගේ හරියට වගේ ඇතියේ තව අපිට ලාව ෆොග් එකයි බෝට ෆොග් එකයි තව ඇපනොස්වියක් ෆෝග් එකයි පවු් අර අතුල ඉද්දි ෆොග් එක අයිගෙනවා මරු මොඩ්ඩක් ඔකල දාගත්ත හොඳයි ඊලා තියෙන බෑට ඔප්ටිමයිසේෂන් එක ඔප්ටිමයිසේෂන් මොඩ්ඩක් බෙට පින් ඩිස්පලේ එක පින් එක අපේ හොඳට පෙන්න්නවා එතට බෙට හිඩරෙක් බෙට හිටරෙක් කියන්නේ අපිට අපි දැන් හරිට අර සෝට් පීපිය බීස් මොඩ් එක්කො ටෑන්කෙම ගහදිය අපි දැ හිත පින්ය 300 ගනක් තියෙද්දී ඒක සර්ව සයිට්නේ හිට්වෙන්න එතකොට දැන්වා සර්ව සයිටයෙන් බැලුවත් වගේ පින්ය 300 ගන එතොටවා ගහනක ඩිලේෙන තප්පර මිලිසකන් 300 ගනක 300 මිලිසකන් 300 ගනක් ගත තප්පර 3ක් 4ක්වත් තෙනයි පලේට වදින් එතොට බෙට හිට්‍රකින් වෙන්නේ ඒක අපි හිට් කන කලයින් සයිඩ්ට නිකං රෙජිස්ට ටයින් සයිඩ රජිස්ට සර්ව සයිට නිකං මේ වෙන්න රජිස්ට වෙන්න එතෝට බෙට හට කෑම් කියන ති හට කැම තමයි ති හට කැම පෙන්න්න න්න ෆය දපිම ෆයක ඩමේජුනාව අමුතු ශේක් කටියගෙන අපි හරියට බලුවොත් ඉන්න දන්න ඇති ඒ හට කැමක නිකං නැතිලා න හ කැනුම ශේක් එක තව බට කීබයින්න සෙට් කරන්න පුළුවන් නික අපි දවස්ලෑශ්ගේ මොඩ් ක්‍රියේ කියල දම්ම ඉරස අපට බයින් කරන්න දින කියකට අපි දැ ඔල රයිට ෝල්ටල මේ බයින් කරලා එතවට අපට කැවසය ක්‍රියටි ගන්න පුලා අපි ගොත් අපට හෙවන්න හෙම කරන්න පුළක් ම ඉදන්න එක වැඩ කරන්න ඇත්තේ මත අප පේගේ මොක්කර කේසක් වෙන්න ඇති නැත්තම ඕක දාල් තිබේ රයිටල්ට හම
CWR එක ඔටෝමැටික්ලි පාස්වර්ඩ් එක රෙජිස්ටර් වෙනවා. එතකොට අපිට ලීසින් ගොඩක් වෙලා ඉන්න ඕනේ පාස්වර්ඩ් එක ගහනකම්. එතකොට තියෙනවා බොබි කියන්නේ අපිට සර්වර් සයිඩ් රෙන්ඩර් ඩිස්ටන්ස් 32 කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගමු CWR එහෙම CWR රෙන්ඩර් ඩිස්ටන්ස් එක නිකන් දාලා තියෙන්නේ 16කට වගේ සර්වර් සයිඩ් එකේ. එතකොට සර්වර් සයිඩ් එක අපේ ක්ලයන්ට් සයිඩ් එකට අදාළ වෙන්නේ නැහැ. මේක කරන්නේ අපේ ක්ලයන්ට් සයිඩ් එකේ රෙන්ඩර් ඩිස්ටන්ස් එක වැඩි කරන එක. වැඩි කරනවා කියන්නේ එතකොට සර්වර් එකෙන් රෙන්ඩර් ඩිස්ටන්ස් ලිමිට් එකක් දීලා දෙනවා. අපේ 16 ඉහළ අපි 16 ඉහළ නිකන් කොච්චර දැම්මත් මේක 32කට වගේ දැම්මත් ඒ 16ම තමයි අපිට පේන්නේ. බොබි කියන මොඩ් එකෙන් කරන්නේ එක අපිට 32 දැම්මත් පේන එක කරන්නේ. කොහොමහරි ඊට පස්සේ කාපට් මොඩ් එකෙන් තමයි මෙතනට ටොකාව සමන් කරේ. ඒක ඒක අපිට පාට ලේසින් පාවිච්චි කරන්න පුළුවන් /player අපි ගමු කවුද ගන්න අපි මම හිතන්නේ මේක තමයි හොඳ නම අපි හැන්රි අයියා ඉන්න මම හරියට දන්නේ ඔගේ නම මොකද්ද කියලා සෝරි සමාවන්ට වැරදුනා නම් අනේ හරි නම හරි බලද්දි නම හරි බලද්දි මූ අපේ හැන්රි අයියා එම් ප්ලේස්ලා සමන් ගන්න පුළුවන් මේ මොඩ් එකෙන්. ඒතර අපිට හොඳ PP බොස්ලා හදා ගන්න පුළුවන්. එතකොට chat heads කියන්නේ ඔය අපි දැන් ටයිප් කරාම ඔය ප්ලේ එකේ මේ නිකන් මූණ පෙන්වනවා එකේ ටයිප් කරන ප්ලේ එකේ මූණ පෙන්වනවා. එතකොට clumps මොඩ් එකෙන් කරන්නේ දැන් අපි bottle of enchanting මේ ගත්තොතින් අපි දැන් ස්ප්ලෑෂ් කරොතින් දැන් ඔයාලට පේන ඇති ඔය චූටි හරනම් මේ මොඩ් එක නැතුව නැත්නම් හෙන ගොඩක් වගේ පේන්න ඕනේ. ඇත්තටම කිව්වොත් දැන් අපි දැන් මේ මොඩ් එක දාගත්තොත් අපිට එක ඒ ඔක්කොම එකතු වෙලා එක බෝල් එකට මෙව වෙනවා. XP ඔක්කොම එකතු වෙලා එක බෝල් එකට මෙව වෙලා අපේ ඊට පස්සේ ඇඟට එනවා ඒක. එතකොට combat hitboxes කියන්නේත් එකත් මරු වැඩක්. ඒක දැන් හෝලි යැපින් සෙෂන් එකක් යන්නේ. combat hitbox කියන්නේ ඒක අපි දැන් hitbox වලට තව වැඩිපුර මෙව හම්බ වෙනවා. එතකොට දැන් ඔයාලා පේන ඇති මේ දැන් මල් ළඟට ආපුවම එයා රතු පාරට පෙන්නනවා. එයා වෙලාවක් දාගෙන හිටියොත් මං එයාගේ ළඟට ගියොත් අපිට එයාට අපිව රතු පාට පේනවා. දැන් අපි මේ ටොකාවට රතු පාටලා පේනවා. මේකට රතු පාටලා පේනවා. තව අපිට කැමති නම් ඒක කස්ටමයිස් කරන්න පුළුවන් ඒ ලයින් එක නැති කරන්න. අපි ගත්තොත් අපිට කැමති නම් මේක ලයින් එක නැති කරන්න රෙන්ඩර් අයි හයිට් එකත් මේක කරන්න පුළුවන්. එතකොට අර හයිට් මේකද මේ ඩියුරේෂන් එක අයින් කරන්න පුළුවන් අපිට කැමති නම්. එතකොට ඊළඟ මොඩ් එක C2M මේක මේ එකක් ඔප්ටිමයිසේෂන් මොඩ් එකක්. මේකත් ඔප්ටිමයිසේෂන් මොඩ් එකක්. ඒක කරන්නේ අපි දැන් සර්වර් සයිඩ් එකේ දැන් අපි දැන් සර්වර් එක ඉද්දී අපි දැන් සර්වර් එක ඔය දැන් එකපාරම අපිට ගහගෙන යන එක දැන් අපිට දැන් හීල් වෙන්න ඕනේ. ඒත් උඹේ පින් එක 500 ගණක් 1000 ගණක් වගේ තියෙන්නේ. දැන් උඹ කන ඒත් කැවෙන්නේ නැහැ. ඒ මෝඩ් එක තිබ්බොත් උඹට කැවෙනවා. හරිද? කැවෙනවා කියන්නේ අය අපිට පෙන්වන්නේ හැබැයි අපි හෙල්ත් පිරෙන්නේ නැහැ අපේ ක්ලයන්ට් එකෙන්. ඒත් සර්වර් සයිඩ් එකෙන් අපේ පිරෙනවා. එතකොට ක්‍රීමි කීස් කියන්නේ නිකන් මෙකැනිකල් කීබෝඩ් එක ගහනවා වගේ නිකන් සද්ද ඇහෙන්න. ආට ඇහෙන ඇති දැන්. හොඳ සද්ද ඒ වගේ ඇහෙන්න. දැන් නම් මට ඒක අයිතියක් නැහැ මෙකැනිකල් කීබෝඩ් එක ගත්තට පස්සේ. ඊට පස්සේ තියෙනවා crosshair add-ons ඒක ඉදන්නේ මට වැඩ කරන්නේ මම හදන්න දන්නෙත් නැහැ ඒක. අඩු ගන්න. ඒක මම වැඩ කරන්නේ ආලා පාවිච්චි කරන එකෙන් කරන්නේ අපි දැන් එකක ඔය ඇඩන්ස් ජාතියක් තියෙනවා ශීල්ඩ් එකක් ළඟදී ශීල්ඩ් එක යටින් පෙන්නනවා. ඒ ශීල්ඩ් එක කැඩුවම ශීල්ඩ් එක කරනවා ඇනිමේෂන් එකක් පෙන්වනවා යටින්. එතකොට අපි ප්ලේ කෙනෙක් ළඟට ගියාම ඒක නිකන් එන්ටිටි මේ වෙද්දී නිකන් වෙන මේකක් පෙන්වනවා. cubes without borders කියන්නේ දැන් අපි හරනම් ගත්තොත් සෝඩියම් වල allow කරන්නේ window mode එහෙම borderless windows. cubes without borderless windows කියන්නේ මේ normal window mode එක ඒත් අපි දැන් ඉන්නකො ගමුකෝ මේක
හරි එතකොට අපි ඉන මොඩ් එක කොල්ලීස් ඒක ඔප්ටමේෂන් මොඩස් කස්ටම් ස්කින් ලොඩ මේකක් ඩීටල් ආමඩ් බා රිස්ට්‍රක්ෂන් කියන්නේ ඒක පෙන්නමු අපි අපිට ඒක නිකම් පෙන්නන්නේ එක අපේ ආමගේ තිවත ආම බායක කස්ටමයිස් කරනවා තින යාල පේන ඇති ආම බාය කස්ටමයිස් කරනවා ඉල්ළඟට තියෙන මොඩ ඇන්ටිට කොලින් එකත් ඔප්ටිමේෂන් මොඩ්ඩ එක්ෝඩි මස්ට වති ගැන ඔප්ටිමේෂන් මොඩ්ඩයක් ෆාස් කලයින් HUD දැම්මම් පාච්චි කන්න කලයින්ට එක ෆාස් කලයින්ට එක පට්ට කලයින්ටක් වාල පාචි කන මොනවුන පට්ටමරු ක්‍රක්වල්ට එක තියෙන ෆාස් කලය පට්ටමරු මොනවුනත් තෝරගන්න ඕනම මොඩ්ඩක් ඔයාලා මොඩ්ඩයක් කෙන කලයින්ට එකක් ෆාස් කලයින්ටගේ ලිංක ඇත්ම ඩිස්ක්‍රපෂන එක දාන්න අපට මොජූල් සැනකොටත් තිනගේ අපට බයවම් බොජුවල්ලත් තින තව ඩිරක්ෂණ චඩ ගත්තින තෝට තා බ්ලොක්කෝවලේ ගත්තින අපට බ්ලොක්කෝල ගැනමකත් මෙන්න බ්ලොක්කෝවේක අයටස අයිනම් පෙන්න්න මොකක්ද බලන්න බ්ලොක් එක එතකොට තව තින කීස්රෝක් එක තින කීස්රෝක් තිබනේ කීස්රෝක් සුත් තින කීස්රෝකය කොහොද වෙනස් කනේ කීස්රෝකේ දාන්පන් කැමති තැනක අප දාම මෙතැන්ට කීස්රෝකය මෙතන දැම්මොත් ොඩ අපට කීස්රෝක් ඇත්තින ඉළ මොඩ්ඩක අපි ෆෙරකෝ ඔප්ටේෂන් මොඩ්ඩ ෆ්‍රීලුක් කියන ෆ්‍රීලුක් ම දැම් පාචිකරපු එක එතකොට ගෑම යුටිල්ටිස් ගෑම යුටිල්ටිස් කියන්නේ බ්‍රයිට්නස් මොඩ්ඩ කරනිය වාල් දකිනති ගොඩක් ඒ කාලේ අපි ගමු ටෙක්නෝ බ්ලේඩ් හිටපු කාලේ පලේස්ල පාචුපු මොඩ්ඩ මේක අපි දැන් අපි ඔබමු හයද හයද හතද අටද නමේද නමේ මගේ නමේ තියන්නේ හර ඔයගොලට තියෙන ජීයකුර ජීයකර එබුවොත් වාල්ට ගෑමයික 150,000ටන එතකොට වාල්ට මෙමනි මේ චූටි කරුල තැනත් පේනවා එතකොට ඊළඟ මොඩ්ඩක හෙල් ඉන්ඩිකේට සෙල් ඉන්ඩිකේටස් කැනේ ඉන්ඩිකේට මේ එකක් just to say health indicators tier testing වල allowed නෑ SLTS වලට allowed නෑ CLTS වලට allowed නෑ ඉන්ද health indicators පාවිච්චි කරන්න එපා පාවිච්චි කරන්න එපා කියන්නේ ගේම් මොඩ්ස් ටිකක් තියෙනවා පාවිච්චි කරන්න SMP CPVP එන්න එහෙම CPP තවුණාද ඇක්සල්ටයි එහෙම පාවිච්චි කරන්න බෑ මොකද්ද මේක health indicators පොඩ්ඩක් එහින්දා දාගන්නා නම් ඉතින් දාගන්න හැබැයි වාල ෆයාක් මේ ගහන කැමති නං ඉතින් කට්ටියත් එක්ක එනම් අයින් කරලම දාන්න එක්කෝ තාන කල තිනගේ මොදලට ඇද්දී තරක් ඩිසේබල් ගන්න එක ඩිසේබල් ගන්න වම් පැත්ත තියෙන ඇරෝ කියකෝ පන්නුව එක බම ඩිසේබලෙන නේබලෙනවා ඉලා මොඩ් එක හීරෝස් ඇක හීරෝස් ඇංක ඔප්ටිමයිස කියන මොඩ් එක එක්කෙනෙක් කිව්ව මට එක ලවුඩ් නෑ කියලා මන් දන්න එක කොහොමද මේෝ කරන්න කියලා මං ඔයාලට ඒන්ද කියන හයිරකමෙන් කරන මේක දාගන්න පා කියලා ඇංක ඔප්ටිමයිසේෂන් දාගන්න මන් දන්න එක ඇතරම හොඳයිද නැති කියලා වන්න කිසි වෙනසක් උන්නේ අයින් කළ හොඩ් දාගත්තත් තව හිට කල අප හිට කලේ වෙනස් කන්න පුළ ම වෙනස් කරගන්න නැතමන මේ කෝඩ් ගමත කෙනවා හිලාට ඉමේඩියලි ෆාස්ට එක ඔප්ටිමේෂන් මොඩ්ඩා ඉන්ගේම් එකකවන්් විච කියන්නේ අපට එකකවුන්් ස්විච් කරන්න පුළා එක ඉන්ගේම් ඊලාට තියෙන්නේ ඉවෙන්ටරි හඩ් එක ඉවෙන්ටරි හඩ්ඩගත් පට්ට මරු මොඩ්ඩයක් අපි දැන් හඩ්ඩගේ තියගත්තින් මෙන්න අයිටම් එකක් එකනික අප හඩ්ඩගේ මෙතර පෙන්න්න අපට එක වෙනස් කරන්න ඔන්නම් ඕවකුරපන්න ඕවකර බොහම මෙම ඉන්ටෆේසක් කම්බෙන ඉන්ටෆේස වාට කැමිතිර වෙනස් කරන්න පුළන් ආම හඩ්ඩ ආම හඩ්ඩ දාන්න පුළුවන් පෝෂන් දාන මේ පෝෂණ ෆෙක් සුත්තින ද අපි පෝෂණ ෆෙක්ට ගම හොඳගලට පේනැති එතරයිනේ පෙනල මෙතරයිනේ ඉලා මොඩ්ඩක වනම යට කියලා ඉලා මොඩ්ඩක ජොයින් ඔටෝස්පින් මොඩ් එක වැඩ කරන්නේ එපික් ෆෝස් කලෝස් ලෝඩින් ස්ක්‍රීන් මොඩ් එක නම්මන් දන්න එක force close the level receiving and resource pack loading screen instead of the having to wait for the chunks මේකෙන් වෙන්නේ අපි දැන් ගේම් දැන්
ගේම ලෝඩ්ඩුන ති එක ඔටෝමටික්ලි ලෝඩ්ඩලා චංස් එතකොට එම ලෝඩ් පෙන්න්න පෙන්න්න ලෝඩ්න ගැන අපල් ද අපි හරිනල් ලෝ මේ ගේමයක් ඇතුළ ගියෝතින් ඒ නිකං චංස් ලෝඩ්ලාන අපි ගේම ඇතුළන්නේ මේක එහෙමන අපි ගේම ඇතුළ ලෝඩ්ලා තම චංස්ටික ලෝඩ්න ක්‍රිප්ටෝන් ඔප්ටිමයිසේෂන් මොඩ්ඩ ලයිට් මටික කියන්නේ බිල්ඩස්ලට අවශ්‍ය මොඩ් එකක් එක පාචිකන පිල්ඩස්ලා හිමින්නන එක අනිවර්ම පාචි කරන්න හෝ ඉරස ලීතිය මොප්ටිමයිසේෂන් මොඩ්ඩ මලිලිප් කියන්නේ ලයිබරි මොඩ්ඩ එක නිකම් කලයින් සයිඩ් වලට මාලුස් ක්‍රිස්ටල් ඔප්ටිමයිස මං කියන්න ඒ ඇත්ත කිවොත් මයින්මන් කලබ් එක ලව් නෑ අනිවාරම ලව් නෑ මෑස් ෆෙක් කියන මෙන්න මේ මොඩ්ඩයක් පට්ට මොඩ්ඩයක් එකත් ඉන්නවල් පෙන්න්න එක විද මේසයක් ගත්තොත් අපි මේසේ මෙයාට මෙම අපේ ටොකාර හිට්ට පේනැති ලස්සන ඉෆෙක්ටක් වුණයි අපි තැන් මට දීගත්තොත් ඒවා මොනද වින්බර්ස් දීගත්තොත් එක වින්බර්ස්ල වෙනම ඉෆෙක්ට ඇතින වින්බර්ස්ටගේ නික අමුතු අපට තිරෙනවා දැන් කොම පරක් වැඩි කොමරි වින්බර්ස්ටක නිකං ක්‍රමේ බොල් පොලේ තියෙන් ඩිබ්‍රී හෙම විසික් කලනවා එතකොට ටෝටම් පොප්ප ඇත්මරු ද අප ටෝටම් පොප්ප පෙන්වා එෆෙක්ට කමුණවාගෙදි කියලා අපි පෙන්නමු අපේ හැන්ඩ්‍රිය අයට කළ බලු එක අපේ හැන්ඩ්‍රිය අයට එම කළ වනු හැන්ඩ්‍රිය අය මේක ගන්නවා හරි අය අතරගත්තා අපේගේ මෝඩ් සවයිවල් කරම අපේ හැන්ඩ්‍රිය අයව හැන්ඩ්‍රිය අය කියන් මගේ වයිසම ඉන්නේ දෙත් කියමුහෙම කියලා ස්ලෑෂ් තුළ ඩමේජ් කරමු අපේ හැන්ඩි අයව 20ක් අමුතු ලස්සන ඉෆෙක්ටක් මේ වෙන ඊලා මොඩ්ඩ මොඩ් මෙන්ු මොඩ් මෙන්ු තම අප මොඩ් මෙන්ු බාන මෝකොලින් ඔප්ටිමයිස මොඩ්ඩ මවස් ට්‍රීක් කියනෙත් ඒ නික අපි දැන් ගත්තොත් මේක ගොඩක් හොඳයි මේ වාද නෙද නෙදරයි පොට්ටල්ට නෙදරයි පොට්ටල් දැන් වාඩ මෙහෙම මේට අයිකර බාන් මේට අතයිකරු මේ කටයන්න අපි මේටික මෙහම දාල් තිපොත් අපට මේ ශිෆ්ට කොබලා මවස් බට්න කර රයකත රයිකලික්ත ඕ නෑ ලෙෆ් කලික් එක අපට හෝල් කරගින්දී මේ ආදී එක ඔටෝමටික්ලි අපේ හොඩ් බයලෙනවා ඒක ගොඩක් ප්‍රෝපලේස්ල පාචිකන මොඩ්ඩයක් ගොඩක් හොඳයි ගොඩක් වාසි පාචි කරන්න නෙදර පොටල් ඉතරයි CPPල්ට ම තන්නම ලවද නැද කියලා ඊලා මොඩ් එක අපි බලමු අපට වැඩිපුරත් පල්ලගිය ඉරසේ නේර සීටස් කියන්නේ දවාගේම ජොයිනද එක්කෝනික ස්ටෝරිජ් ෆුල්ල කියන ස්ටෝරිජ් ෆුල්ල මයින්ක්‍රෆෙක් ක්‍රශ්ට අයිවා ලෝච් කරදදි සෙටිං සොක්කොම් රීසෙට් ඇතුරවා අද්දී අය නෙරේට කෑගාන ඩුවන්ට එන්නබල් නෙරේට කියලා මේ මොඩ්ඩගෙන් කරන්නති ඒක තම නෙරේට විසික් කළ දාන නැචරල් මෝෂන් බල කියෙන් මේක මේ වන්ද මේ හොල්ල දිවල් පේනති බල මෝෂන් බල එකක් එකතම නැචරල් මෝෂන් බල අපට වෙනස්ක පලස් ලාශ එම්බි කියල ගෙහවාම ඒ අපට වෙනස්කන් පලස් ්‍රන්තක මොනවාගේ දවන කියලා දම වම්පු නිට්ටගේ දැම්මුත් ඒක ත වැඩි වගේ මෝෂන් බලයක අල් පේ නැති වැඩි ගොඩක් වැඩි අම්බෝ මට ඔලුව කැරගෙනත් එක්ම කරද්දි අපි දැන් ටටයිසරලු වෙනසක්නෑ නේ ටයිස් වෙනසක්නෑ කොමරි මෝෂන් බල කියන්නේ එක එතකොට නෝඩත් ඇනිමේෂන් කියනේ අපි දැ එක මැරනොතින් අර අමුතු ඇනිමේෂන් පෙන්න්න රතු පරම වැටිලාර එන්නේ එක අයින් කරනවා ඊළඟට තියෙන්නේ නෝයිම්පුට් ලක්ටික්රේට් එක මම දැක්කේ YouTube ෂෝට් විඩියෙන් මාලු කැමති මොඩ්ස් කියලන්න හෙම දාලා තිබේ ඉති මන්දක් මේ මොඩ දාතින මංහිත මේ ඉම්පුට් ලක්ගේ නැති කරන එකක් වෙන්න ඇති කියලා එම මයක දාගත්ත එක කිසිවෙසක්කුන්න හෝ දාගන්න දාගන්න කැමින කැමති දාගන්න ති මන්දන්නි කොම දෙ වැඩ කරන කියලා නෝ ෆෝග්ගෙන් නෝ ෆෝක් ෆෝග්ග ති කරදාන ශීල් ෆික්සස් ශීල්ලක අර කලයින් සයිඩ් මෙ හදනවා එතවට අපි දැ මෙකරොත් කිව්වොත් නිකාර ඉශස් තින වෙලාට ශීල්ල බ්‍රේක් රදදි වෙලාවට ශීල්ල බ්‍රේක්න සද්‍ය ඇහෙනවා ඒත් ඇත්තමක ශීල අපි බ්‍රේක් කරන එක්ක ශීල් අනිමේෂන් එක මේ පෙන්න්න ඇත්තම පලේ ශීල කල්ලන් ති අප ශීල් අනිමේෂන පෙන්න්න ශීල අනිමේෂන් කියෙන ශීල කල්ලන්ගන්නවා පෙන්න්න ශී ස්ටේටස් මොඩ් කියන ඉති මේ
ශීල් ස්ටේටස් පොන්ට එක ශීල් දවාල පේන ඇති දවාල් පේ නැති මේ හෝල් කරන්න ඉන්න හෝල් කර ඇතම ඇක්සෙක් ගත්තතින් ඇක්සනම් බ්‍රේක් කරෝතින් ශීල්ලක රතු පාටනා එතකට ශීල්ලක අයෙද්දී එක කොළ පාටලා ඔන්න කොළ පාටනයිට පස්සේ මේක මේ මුඩ්ඩත් ලව්නෑගේම සමහරගේ මුත්සට අපි ද සමහරගේ මෝස් කියන් ඇක්සල්ට දවනෑ ඇස්ගේ මොඩ පාචිකන්න පා USL පාචිකන්නපා ඒදකට ඉතර පාචිකන්න පා කියන්න ඒදකට පාචි කන්නපා ඕ එද පාචිකන්න පා එච්චර කැතින ඇයිරස්සේ තියෙනවා ශල්ක බොක් ටල් ශල්ක බොක් ටිප් කියන අමු ලස්සන මේකක් පේන දැන් අපි මෙහම යුසිලි මෙහම බලද්දි කටන්ස් 40 ටක්ස් අයිටම්ස් ටික පෙන්ලා කියන මේ අයිටම්ස් ටික දිනගෙන අපි දැන් ඒ මොඩ තිබ්බහම රයිට් ශිෆ් කරාම ලෙ ශි් කරම මේ පෙන්න්න මොනත් තියෙන කියලක් මේ අපි දැ ලෙ ශි් කල ඕල්ට බෝතින් ලේ ෝල්ට බෝති පෙන්න්න හරනම් ශොට්ක බොක්ස ඇනිවේ ස්පේසයත් අනුව පෙන්න්නලා මොනත් තියෙන කියලා හරි කෝමරි ම සිංහලකි බෝඩ් ගිය එකට පොඩ්ඩක් කට් කරන්න සිල්කන් කියන්නේ ඇනි අන මද සිල්කන් කියන මොඩ මන්දන්න එත්න අප ආලුක දාගන කියලා සිම්පල් ෝෂන් මොඩ ෝෂන් මොඩයක් සෝඩියම් ඔප්ටමේෂන් මොඩයක් රීස සෝඩියම් ඔප්ෂන් යස් එක්ස්ට්‍රා සෝඩියම් ඔප්ෂන් මේ වෙන සෝඩියම් එක්ස්ට්‍රා එකන්නේ ෂෝඩියම් එකෙන් සෙටිංස් නැති සෙටිංස් ටියක් මේ කටිය ඇඩ් කරන සෝඩියම් එක්ස්ට්‍රගේ ස්පාක් කියන්නේ ටික ලයිට් පොෆෝමන්ස් මොඩ්ඩ ස්ටේටස් වෙක්ටයිම ඒක තිබ්බත් එක නැතත් එකයි එක ඕනෙත් නෑ ඇතනකතුවාග ඉන්ටරි HUD තියෙනනම් හඩ්ඩ තියෙන ටික්රේට් අපට කැමතිරංක මේ මොඩ්ඩකින් අපට සමරක් ඇන්ටිටස්ලට මේ ටික්‍රේට වෙනස් කරන්න පුළුවන් ටෝටම් කවන්ට ටෝටම් කවන්ට මේ මාලු හැදියක ඉතින් පෙන්න්න ඕ ඉන්න මේ මකුල වෙනස්කාන්න පොඩ්ඩ අඩු කරන්න පොඩ්ඩා හැස්තක පොඩ්ඩ අන්ද වෙන මේක මාලු හැදපුගේ මේ එකක් අද ටෝටම් පොප්පුනාම පෙන්න්න ටෝටම් කියක් පොප්පලා තින කළම ඉරසේ උකුස් ආමහඩ් උකු සාමහත් දමයි පෙන්වා දැගමු මේක ඒකෙන්ත අපට මෙ පෙන්න්නනවා වාලා අයින පෙන්න්න ඇති මෙතර මෙම අයිනේ ආම හඩ්ඩ ඇත්තින ඒක අපි බ්‍රේක්කන ළං එත්ති එක එක සද්දසේ පලේගෙන පලේනා කියන එක සද්ද කියන නික කැඩෙන සද්දහෙන කැඩන සද්ද ඇති ඒ කියන්නේ ඩෙල්බිටස් 20ෙන් අඩුව තියෙන්නේ එකන්නේ 20 අඩු තිබම කෑ ගන්න එක එතකොට ොක්සි ලිප් බොක්සි ලිප් නැතු අපට මේ වැඩ කරන්න මේ වැඩ කරන්න මේ වැඩ කරන්න ඔක්සි සිබුත් දාගන්න වීසූම් කැන මේ සූම් එක පට්ට ලස්සන සූමයක් දාගන්න වීසූමුත් පට්ට ලස්සනයි එක්ෝරස් මීනිවක් මිනිවක් කැන අයිති මිනිමක් තමයි ඉතින් කිනිසසන්න එම බොමොකක්දෙන් ලයිට් පිටි කළ අන්න මේ තියෙන්නේ වේ බෝල් මැප් එක අපට වල් මැප් හර එම බූති වල් මැප් ඕපන ඇතුර මේ බ බෝල් මැප් කෙනවා එතකොට මන්දන්න කවදේ වේ පොයින්ට තිබ්බ කියලා එතුර මේ අනිත් මෝඩ්ස් ටික එක්රෝ මැප්පල් දෙක්රෝ මිනිමැප්ම වෙලා අදාලන මොඩ්ස් ටික සූම පයි සූම් මොඩ් එක කයිදන්න වීසුම මේතකම තියාගන්නේ The zoom from the worst client as a standalone mode. මොම්බල ඔයක worst client එක මේ කලප කරපු එකක් what the fuck හරි දැන් ඒක හරිනේ දැන් මුද්දුත් හරි දැන් අපි settings ටික ගමු ඉතින් මම settings ටික දැන් මේ video settings ටික මේ video settings ටික මේ quality settings ටික මේ performance මේ advanced එක මේ call leaves වල මෝ කොලින් වල මෙන්න animation වල ඕල් දාලා තිනවා නැත්නම් මට particles එම හොයන්න අමාරුයි skies මේවා අයින් කරන්න මේවා බොරු වැඩ හරිද මචං මේවා බොරු වැඩ ඒවා අයින් කළා දාන්න render වල මේ global fog මේවා තිබ්බත් එක නැතත් එක කොහොම නැති කරන එක තමයි කරන්නේ මේ වගේ mod pack එක දාගත්තොත් video settings ටික එච්චරයි ඔන්න FOV Quake Pro දාලා තියෙන්නේ ඔයාලා මේ
90න් එක්කෝ 90න් ඉහළ දාගන්න 80න් ඉහළ වගේ 80න් ඉහළ වගේ දාගන්න දැන් අපි කන්ට්‍රෝල්ස් ගත්තොත් ස්ප්‍රින්ට් ටගල් පාවිච්චි කරන්නේ ඔන්න mouse settings මෙන්න mouse settings raw input on කරගන්න keybinds මෙන්න මේ ටික නම් වැඩක් නැහැ ඉතින් දැන් මම ඔයාලට දැන් ඒ ටික පෙන්වුවාට පස්සේ දැන් මම ඔයාලට කියන්නම් මම කොහොමද හොට් බාර් එකේ බඩු ටික ප්ලේස් කරගන්නේ කියලා. බඩු ටික ප්ලේස් කරගන්න කියන්නේ දැන් CPP වල මම මෙහෙම ප්ලේස් කරගන්නවා. එතකොට UHC වල මෙහෙම ප්ලේස් කරගන්නවා. එතකොට තව දෙයක් ෆන් ෆැක්ට් මට ඔයාලට මේ කියන්න අමතක වුණා. මේ ක්‍රවුන් එක what the fuck හරිද? අපි මේක බලුවොත් මේක මගේ මූන්ට එක ගැලපෙන්නේ නැහැ. what the fuck මගේ මූණට ගැලපෙන්නේ නැහැ මම දාලා තිබ්බේ. අඩෝ what the fuck බා. ටෙක්ස්ට් පැක් එක අවුල් ගිහිල්ලා. අඩෝ. හරි කොහොම හරි ඒක අදාළ නැහැ ඉතින්. තිබ්බත් වැඩක් නැහැ ඉතින් වැඩක් නැහැ. මොකද කීකිටි ඔව් UHL මම ඒක දාලා තිබ්බේ. එතකොට කාඩ් PP කියන්නේ ලෝටිය කාඩ් වල මම මෙහෙම දාලා තියෙන්නේ. එතකොට හායිටිය කාඩ් වල මෙහෙම ඔයාලා ප්ලේස් කරන්න කැමති නම් ප්ලේස් කරගන්න එහෙම. එතකොට නැත්නම් ඔයාලා කැමති නැත්නම් නේපා ඉතින් කවුරුත් කිව්වේ නෑ ඔයාලා ප්ලේස් කරන්න ඕනේ නෑ එහෙම. අයියෝ මාව අඬවන්න එපා. අයියෝ මට ඇහෙනවා ඔයගොල්ලෝ මට බයිනවා ස්ක්‍රීන් එක පිටිපස්සේ. මට ඇහෙනවා ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක පිටිපස්සේ මට බයිනවා. මේ දුක හිතෙන මේ කුකුලට ඇහෙනවා. මේ මගුලක් පේනවනේ මගේ මූණ ඇස්සේ. කුකුලට පේනවා. දුකයි. අර මේ කී ස්ට්‍රෝක් පෙන්වන්නේ අයියෝ F1 නේ බුවම. කොහොම හරි ඉම්පෝර්ටන් ගේම් වල ඔව් එහෙම තමයි මම ප්ලේස් කරගන්නේ. SMP ල මෙහෙම එතකොට තව ගේම් එකක් ගත්තා නෙදරයි පොට්ටල අනේ මන්ද නෙදරයි පොට්ටල ඉතින් එවන්නකො මෙන්න මෙහෙම තියෙන නෙදරයි පොට්ටල. එතකොට මේ ස්පීප් වල මෙහෙම එතකොට තව මොනවද ගේම් මොඩ්ස් එච්චරයි දැනට මම දන්න විදිහට ගේම් මොඩ්ස් තියෙන්නේ මගේ දැනුමෙන් මට දැන් කමෙන්ට්ස් වල බහින්න පටන් ගන්න එපා මම දන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කවුරු කමෙන්ට් කරන්නේ නැතියි කියලා ඒත් මේ වීඩියෝ බලනකොට thank you ලයික් එකකුයි සබ් එකකුයි දෙන්න ඔයාලා ඊළඟ දවසේ හම්බෙමු ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු bye